හරි. අපි දැන් යමු උදාහරණයකට. යමු. කර්චොෆ් ධාරා නියමය සහ කර්චොෆ් විභවාන්තර නියමය සම්බන්ධ වෙන උදාහරණයකට යමු. දැන් මේක දිහා බලන්න. මේ දීලා තියෙන උදාහරණයක්. මෙන්න පරිපතයක් දීලා තියෙනවා. මේ පරිපතයේ අපිට කියනවා මෙන්න මේ CI ඕම් ප්‍රතිරෝධය උත්සර්ජනය කරන තාප ප්‍රමාණය ගණනය කරන්න කියලා. අපිට කියනවා මේ ගානේ CI ඕම් ප්‍රතිරෝධය උත්සර්ජනය කරන තාප ප්‍රමාණය ගණනය කරන්න කියලා. එතකොට මේ ගාන හදද්දි පුතේ අපිට මේ කර්චොෆ්ගේ ධාරා නියමය කියන මේ සංකල්පයත් කර්චොෆ්ගේ විභවාන්තර නියමය කියන මේ සංකල්පයත් මේ දෙක පාවිච්චි කරන්න වෙනවා. එතකොට දැන් මම සලකනවා මෙන්න මේ 3 වෝල්ට් බැටරියෙන් එළියට I1 කියලා ධාරාවක් එනවා කියලා. ඒ එන I1 ධාරාව මේ පාදය ඔස්සේ ඇවිල්ලා මෙන්න මේ පුඩුවට එනවා. මෙන්න මේ ලක්ෂය දක්වා එනවා. ඊළඟට මේ 5 වෝල්ට් වලින් මම සලකනවා එළියට I2 ධාරාවක් එනවා කියලා. එයා මෙතෙන්ට මෙහෙම එනවා. මේ ධාරාවන් දෙකම එකතු වෙලා මෙතනින් යනවා පුතේ I1 ධන I2 කියලා. ඒ I1 ධන I2 ධාරා මෙතනින් එළියට එනවා නැවත I1 ධන I2. නැවත මෙතන දෙපැත්තට වෙන් වෙලා මේ පැත්තට I1 ධාරාව වෙද්දි මේ පැත්තට I2 ධාරාව වෙනවා. ඒ I2 ධාරාව නැවත මෙතනින් ගිහිල්ලා මේ ප්‍රතිරෝධය හරහා ගිහිල්ලා නැවත කෝෂයට එනවා. මේ ධාරාව මෙතනින් කෝෂය දක්වා එනවා. දැන් මෙයාගේ මට චක්‍රීය දිශාවක් ඔස්සේ තියෙන පුඩුවක් ගන්න ඕනේ. සංවෘත පුඩුවක්. එතකොට මම මේ සංවෘත පුඩු අරගන්න මගේ මේ පරිපතේ ලක්ෂ්‍ය මම ලකුණු කරනවා. මේ ලක්ෂය A. මෙතන B. මෙයා C. මේ ලක්ෂය D, E මෙයා මෙතන F කියලා. එහෙනම් මට දැන් සලකන්න පුළුවන් ABEF සංවෘත පුඩුවක් තියෙනවා. ABEF සංවෘත පුඩුවක් තියෙනවා. BCDE සංවෘත පුඩුවක් තියෙනවා. BCDE සංවෘත පුඩුවක් තියෙනවා. ABCDEF කියන මෙන්න මේ සම්පූර්ණ සංවෘත පුඩුවක් තියෙනවා. සම්පූර්ණ සංවෘත පුඩුවක් තියෙනවා. එහෙනම් මම දැන් සලකනවා ABEF A කියන සංවෘත පුඩුව. ABEF A කියන සංවෘත පුඩුව මම සලකනවා. එතකොට මෙයාගේ මම මෙයාගේ සංවෘත පුඩුවේ සලකන නිශ්චිත දිශාව චක්‍රීය දිශාව මම ගන්නවා මෙන්න මෙහෙම. චක්‍රීය දිශාව මෙන්න මේ දිශාව තමා මම සලකන්නේ ධන කියලා. එතකොට එයාට විරුද්ධව ආවොත් ඍණ වෙනවා. මේ දිශාවට තියෙන කෙනෙක් ධන. එතකොට මේ ධාරාව යන්නේ සලකපු දිශාවටමයි. එතකොට මේ පැත්ත ධන. හොඳට මතක තියාගන්න හැම වෙලාවෙම ධාරාව යන පැත්ත වැඩිපුර ධාරාව යන පැත්ත සලකන දිශාව විදිහට ගන්න. එතකොට ධන අගය ගන්න ලේසි. එතකොට AB ඒ වල ඉඳන් පටන් ගත්ත AB EFA. මෙන්න මේක තමයි සංවෘත පුඩුව මගේ. දැන් මෙයාගේ තියෙන කර්චොෆ්. දැන් කර්චොෆ් වල ධාරා නියමය අනුව මේ දෙන්නගේ එකතුව මෙතනින් ගියා. ඒක හරි. දැන් එහෙනම් කර්චොෆ්ගේ වෝල්ටේජ් නියමය දාන්න ඕනේ. මේ සංවෘත පුඩුවේ හරහා තියෙන IR බැස්මවල් ටික ගමු. පුතේ මේ කිසිම විද්‍යුත් ගාමක බලයන් තියෙන විද්‍යුත් කෝෂවල අභ්‍යන්තර ප්‍රතිරෝධ නැහැ. මෙයාගේත් අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නැහැ. මෙයාගේත් අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නැහැ. එතකොට අභ්‍යන්තර ප්‍රතිරෝධය නොසලකා හැරලා තමයි ගාන හදන්න තියෙන්නේ. එතකොට මට මෙතන මේගොල්ලන්ගේ විභවයස්ම ලියන්න පුළුවන්. මේ I ධාරාව CI ඕම් හරහා I1 ධන I2 කියලා ධාරාවක් යනවා. I1 ධන I2 කියන ධාරාව යනවා CI ඕම් හරහා. මම ඕම් කියන සංකේතය දාන්න යන්නේ. මේක සමාන වෙනවා පුතේ මේකේ තියෙන විභව බැස්ම එකම විභව බැස්මයි තින්නේ. සලකන දිශාව මෙන්න ධනෙන් එළියට ධාරාව ගිහිලා තියෙන්නේ. එහෙනම් මම මෙතනදී සලකනවා මෙයා 3 වෝල්ට් කියලා. සලකනවා 3 වෝල්ට් කියලා. මේ මගේ පළවෙනි සමීකරණ. මේක පොඩ්ඩක් සුළු කළොත් CI I1 ධන CI I2 සමානයි
3යි වෝල්ට් කියලා එනවා පළවෙනි සමීකරණය. ඊළඟව සලකනවා දෙවෙනි පුඩුව. දෙවෙනි පුඩුව ගනිද්දී BCD EB කියන මෙන්න මේ වටේ තමයි ගන්නෙ. BCD EB. හැබැයි මෙතන ධනෙන් එළියට ධාරාව වෙන නිසා මම මේක දිශාව අනිත් පැත්තට සලකනවා මේ දිශාවට. BEDCB. BEDCB. එතකොට මෙන්න මේ දිශාව. මේකෙදි මට සැලකෙන්නේ මෙන්න මේ දිශාව. තමා ධන විදිහට මම ගන්නෙ. හරිද? එතකොට මේකේ තියෙන ඉබෝ බැස්ම මොනවද? CI ඕම් හරහා I1 ධන I2 ධාරාව යනවා. ඊළඟ මෙහෙම එන ධාරාව මෙතනදී මේ බලන්න 200I ඕම් හරහා I2 ධාරාව යනවා. මේක සමාන වෙනවා. මෙතන තියෙන විභව බැස්ම විද්‍යුත් ගාමක බලය පුතේ 5 වෝල්ට් වලට. විද්‍යුත් ගාමක බලය 5 වෝල්ට් වලට. කර්චොෆ්ගේ දෙවෙනි නියමයෙන් කියන්නේ පරිපතයක සංවෘත පුඩුවක මේ චක්‍රීය දිශාව ඔස්සේ පවතින සියලුම ධාරා සහ ප්‍රතිරෝධ වල ගුණිතවල වීජ ඓක්‍ය මේ සිග්මා IR කියලා ගත්ත එක වීජ ඓක්‍ය මේ දිශාව ඔස්සේම තියෙන විද්‍යුත් ගාමක බලවල වීජ එකතුවට සමානයි. විද්‍යුත් ගාමක බලවල වීජ එකතුවට සමානයි. ඒතර විරුද්ධ පැත්තට ගත්තොත් ඒක ඍණ කියලායි කියන්නේ. වීජ එකතුවට සමානයි. දැන් පුතේ මෙතන මේ සමීකරණය පොඩ්ඩක් සුළු කළොත් එහෙම CI I1 ධන CI I2 ට 200I I2 එකතු වෙනවා 300I I2 සමානයි 5 වෝල්ට්. මේ දෙවෙනි සමීකරණය. දැන් පළවෙනි සමීකරණේ දෙවෙනි සමීකරණේ සමගාමී සමීකරණ දෙකක් තියෙන්නේ. CI කැපෙනා පුතේ දෙකෙන් එක අඩු කළොත්. දෙකෙන් අඩු කරනවා පළවෙනි සමීකරණේ CI කැපෙනවා. 300I I2 වලින් CI I2 අඩු වුණා 200I I2. 5න් 3ක් අඩු වුණා 2යි. එහෙනම් පුතේ මෙතන I2 කියලා එනවා 200 බෙදීම 200යි. ඒ කියන්නේ 0.01 ඇම්පියර්. 0.01 ඇම්පියර්. ඊළඟට මේ I2 වලගේ ආදේශ කරනවා පළවෙනි සමීකරණයට. I2 වල අගය ආදේශ කරනවා පළවෙනි සමීකරණයට. පළවෙනි සමීකරණේ තියෙන්නේ පුතේ CI I1 ධන 100 වතාවක් I2 කියන්නේ 0.01 සමානයි 3යි කියලා තියෙනවා. 0.01 100 ගුණ කළා 1යි. මේ ධන 1 එහා පැත්තට ගියා ඍණ 1යි. එහෙනම් මට එනවා CI I1 සමානයි 3න් එකක් ගියා 2යි කියලා. දෙපැත්තම 100න් බෙදුවොත් I1 සමාන වෙනවා 2 බෙදීම 100යි. ඒ කියන්නේ 0.02 ඇම්පියර් කියලා. එතකොට මට I1 ළඟ යා 0.01යි I2 ළඟ යා 0.02යි. එහෙනම් මට I1 ධන I2 ළඟ එනවා 0.03යි ඇම්පියර් කියලා. දැන් අහන්නේ මෙන්න මේ CI ඕම් ප්‍රතිරෝධය උත්සර්ජනය කරන තාප ශක්තිය කොච්චරයිද කියලා. අපි දන්නවා මෙයාගේ ක්ෂමතාවය P ක්ෂමතාවය I වර්ගය R වලින් ගන්න පුළුවන්. P සමානයි VI මේක ක්ෂමතා සමීකරණය. එතකොට P සමානයි V කියන්නේ IR වතාවක් I. එහෙනම් P කියලා කියන්නේ I වර්ගය R. දැන් I වලගේ 0.03යි. එහෙනම් එයා මේ 100න් ගුණ කරනවා. P වල ගෙනවා 0.03. මෙයාගේ වර්ගය වතාවක් 100. එහෙනම් P ක්ෂමතාවයේ අගේ එනවා 0.03 වර්ග වුණා පුතේ 0.0009යි. ඒක 100න් ගණනහම 0.9යි වොට් කියලා පිළිතුර එනවා.